समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्कदं धम्म सवन कालो अयं बदन्ता धम्म सवन कालो अयं बदन्ता धम्म सवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स इतिपिसो भगवा अरहं सम्मा सम्बुद्धो विद्याचरण संपन्नो सुगतो लोकविदु अनुत्तरो पुरुष धम्म सारथि सत्ता देव मनुष्यानं बुद्धो भगवाति गरुतर महासंघरत्निन අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි අද ඔබට විශේෂ අත්දැකීමක් සහිත අවස්ථාවක් විශේෂයෙන් අපේ මංජු මහත්තයාට මම පුණ්‍ය අනුමෝදනා කරනවා මුලින්ම මේ ධර්ම දේශනාවට මට ආරාධනා කිරීම ගැන. ඒ වගේම මේ ප්‍රදේශවලට මගේ ධර්ම දේශනා හඳුන්වලා දුන්නු නන්දලාල් මහත්තයාටත් ඒ වගේම පුණ්‍ය අනුමෝදනා කරනවා. මොකද මේ ප්‍රදේශයේ ඉස්සෙල්ලාම නන්දලාල් මහත්තයා තමයි අපට ධර්ම දේශනාවලට ආරාධනා කරලා මෙහෙම ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා කියන කාරණේ දැනගත්තේ. ඒ වගේම මංජු මහත්තයාටත් මංජු මහත්තයත් එක්ක කටයුතු කරන සියලුම දෙනාටත් මුලින්ම පුණ්‍යානුමෝදනා කරනවා මේ කාරණේ සම්බන්ධයෙන්. මොකද මට ලොකු කැමැත්තක් තිබුණා අපේ ස්වාමීන් වහන්සේ කනත්තක බණ කියන්න. අපි කනත්තවල වල ඕනි තරම් ඔය පාංශිකෝල දෙද්දී ධර්ම දේශනා කරලා තියෙනවා. නමුත් මේ වගේ ධර්ම දේශනාවක් අපට කරන්න ලැබිච්ච මට හිතෙන්නේ පළවෙනි වතාව. පින්වත්නි, අද මගේ ධර්ම දේශනාවේ මාතෘකාවක් කනත්තවල් ළඟින් යද්දී ටිකක් සම්බන්ධයි නේද? සාමාන්‍යයෙන් බය වුණාම බය වෙන මිනිස්සු එක ගාථා රත්නයක් කියනවා. මොකක්ද ඒ ගාථා රත්නය? ඉතිපිසෝ පාඨය. අද මාගේ ධර්ම දේශනාවේ මාතෘකාව තමයි ඉතිපිසෝ පාඨය. පින්වත්නි, ඔය පින්වතුන්ලා හොඳට කන් යොමාගෙන බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඕනි. පින්වත්නි, අද ඔබ ඉන්නේ මේ කනත්තක කියලා හිතන්න එපා. මේ මහ පොළොවම කනත්තක්. තේරුණාද? බුදුරජාණන් වහන්සේගේ කාලේ එක ටිකක් මාන්නින් උද්දාමයටපත් වෙච්ච බමුණෙක් හිටියා. ඒ බමුණ විශාල නුගරුක්ෂයක් කපනවා. බුදුරජාණන් වහන්සේ දෙන්ට වැඩියා වැඩම කළා අහනවා, පින්වත ඇයි ඔය මහා නුග ගහ ඔබ කපන්නේ? ස්වාමීනි, මම වේදාන්තයන්ගේ කෙල පැමිණි කෙනෙක්. මම ඉතිහාසය ගැන හොඳට දන්නවා. යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර විද්‍යා ගුප්ත විද්‍යා මම හොඳට දන්නා කෙනෙක්.
මං වැනි ප්‍රභූ කෙනෙක් වල දාන්න ඕනි කිසිම කෙනෙක් වල නොදාපු තැනක. බුදුරජාණන් වහන්සේට එක නිමේෂයයි ගියේ ඒ කෙනාගේ සාංසාරික ජීවිතේ තේරුම් ගන්න. සම්බුදු ඥානය සම්බුදු නුවණ හරි අසිරිමත් එකක්. බුදුරජාණන් වහන්සේ වදාළ බ්‍රාහ්මණය ඔබ ඔය නමින්ම ඔතන 14,000 වතාවක් වල දාලා තියෙනවා. එහෙමනම් පින්නතුනි අපේ මිනිය වල නොදාපු තැනක් මේ මහා පෘථිවි මණ්ඩලේ හොයාගන්න පුළුවන්ද? එහෙම තැනක් හොයාගන්න බෑ. අපි ඒ තරම් ඉපදි මෙරි ආපු සංසාර ගමනක් තමයි පින්නතුනි අපිට මේ තියෙන්නේ. ඒ සංසාර ගමනේදී අපේ මරණය විටින් විට කොහේ හරි වරදානවා. ඒක මෙතනමයි වෙන්නේ කියලා නිශ්චිත තැනක් නැහැ. ඒක නිසා මතක තියාගන්න අපේ ගෙවල් තියෙන්නේ සොහොන් උඩ නේද? අපේ මධ්‍යස්ථාන තියෙන්නේ සොහොන් උඩ, පන්සල් තියෙන්නේ සොහොන් උඩ, හැම දෙයක්ම තියෙන්නේ සොහොන් උඩ. මේ මුළු පෘථුවියම පින්නතුනි සොහොනක්. ඉතින් පින්නතුනි අපි මෙතන ඉඳලා හොඳට කන් යොමාගෙන මේ ධර්ම දේශනාව අහන්න. ඔය පින්නතුනි ෆෝන් නෙම කට්ටිය ක්‍රියා විරහිත කරගන්නවා නම් ඇත්තටම මේ ධර්ම දේශනාව අහන්න ලොකු උපකාරයක් වෙයි ඔබට. නැතිනම් ඒක ඔබටත් බාධාවක්. ඔබේ හැසිරීම දකින්න මටත් ඒක බාධාවක් වෙන්න පුළුවන් දේශනාව කරගෙන යන්න. පින්වත්නි ඔබ අහලා තියෙනවද මෙන්න මෙහෙම ප්‍රකාශයක් බුදු ගුණ කියනවත් එක්කම අපිට කියවෙන ඊළඟ වචනේ මොකක්ද? අපි කියනවනේ බුදු ගුණ කියලා. බුදු ගුණ කියනවත් එක්කම අපිට කියවෙන ඊළඟ වාක්‍ය වචනේ මොකක්ද? බුදු ගුණ අනන්තයි. එහෙම කියවෙන්නේ නැද්ද? කියවෙනවා. පින්වතුනි එක්තරා කාලයක් තිබුණා. ඒ කාලෙදී බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඊටමත් මනහර විදිහට දේශනා කරපු ස්වාමීන් වහන්සේ නමක් අපේ ලංකාවේ වැඩ හිටියා කළුදිය පුකුණේ. ඒ ස්වාමීන් වහන්සේගේ නම කාල බුද්ධ රක්කිත. මොකක්ද ඒ ස්වාමීන් වහන්සේගේ නම? කාල බුද්ධ රක්කිත. හොඳට උත්තර දෙන්න. නැත්තම් අපේ සිහිය පිටට යනවා පින්වතුනි. මොකක්ද ඒ ස්වාමීන් වහන්සේගේ නම? කාල බුද්ධ රක්කිත. මේ කාල බුද්ධ රක්කිත ස්වාමීන් වහන්සේ තුන්යන් රාත්‍රියක් මුළුල්ලේ බුද්ධ ගුණ දේශනාවක් කරන්න පටන් ගත්තා. එදා ඒ දේශනාව පින්වතුනි ආරම්භ කරනවත් එක්කම මොකද සිද්ධ වුනේ? සද්ධාතිස්ස රජුරෝ ගල්ලෙනක බවුන් වඩමින් හිටියා. එදා අමාවක පොය දවසක්. ඒ ගල්ලෙන බවුන් වඩමින් ඉඳපු සද්ධාතිස්ස රජුරෝ කාල බුද්ධ රක්කිත මහරහතන් වහන්සේගේ ධර්ම දේශනාවේ පළවෙනි ගාථාව ඇසීමෙන්ම එතනට ආවා. පින්නතුනි කාලෙන් කාලෙට මිනිස්සුන්ගේ පිහිටීම හැකියාව කුසලතා හරි වෙනස්. දැන් අපිට නම් මේ ඉන්න පිරිසකට බණ කියන්න ශබ්ද විකාශන නැතුව අමාරුයිනේ. හැබැයි බුද්ධ රක්කිත රහතන් වහන්සේ කතා කරද්දි පැතිරිලා යනවා මේ හඬ සියල්ල අතර. ඒක පුණ්‍යවන්තකමත් එක්ක පිහිටපු දෙයක්. සද්ධාතිස්ස රජුරෝ බණ අහන්න ඇවිල්ලා තුන්යන් රැයම එළිවෙන තුරු එදා මේ බුද්ධ ගුණ දේශනාව ශ්‍රවණය කළා. පින්වතුනි පහුවදා උදේ සද්ධාතිස්ස රජුරුවන්ගේ හිතේ ඇතිවෙච්ච සතුටට මහා සාදුකාරයක් පැවැත්තුවා. එදා ඒ සාදුකාරය පවත්වනකොට බුද්ධ රක්කිත රහතන් වහන්සේ දැනගත්ත මේ රටේ රජුරුවන්ගේ හඬ මහරජ ඉදිරියට එන්න කියලා කතා කළා. ඒ වෙලාවේ පින්නතුණි ඒ රජුරුවෝ ඉදිරියට ආවා. අහනවා මහරජතුමනි කොයි වෙලාවෙද ආවේ?
ස්වාමීනි ඊයේ රාත්‍රියේ බණ පටන් ගන්න එක ගාථාවයි කියලා තිබුණේ. ඒ වෙලාවේ තමයි මෙතෙන්ට ආවේ. මහරජතුමනි තුන්යන් රැයක් මුළුල්ලේ බණ ඇසීම දුෂ්කර ක්‍රියාවක් නේද? එතකොට මහරහතන් වහන්සේට රජුරෝ කියනවා ස්වාමීනි අහස් ගංගාව ඒ කියන්නේ මහා වර්ෂාව මිහිතලයට හැරෙව්වාක් මෙන් අනන්ත බුද්ධ ගුණ දේශනාවක් මේ ස්වාමීන් වහන්සේ කළේ. අනන්ත බුද්ධ ගුණ දේශනාවක් මේ ස්වාමීන් වහන්සේ කළේ. ස්වාමීනි ඔය වගේ බණ කියනවා නම් ඔය වගේ බුදු ගුණ කියනවා නම් තුන්යන් රාත්‍රියක් මුළුල්ලට බණ අහනව නෙවෙයි මුළු ජීවිත කාලෙම හරි අපි ධර්මයේ ශ්‍රවණය කරනවා කියලා කියා හිටියා. ඒකල මේ රජුරුව පින්නතුනි කියනවා ස්වාමීනි මම ප්‍රශ්නයක් අහන්නද? හරි මහරජා අහන්න. ස්වාමීනි දැන් තුන්යන් රාත්‍රියක් මුළුල්ලේ බණ කිව්වනේ බුදු ගුණ කිව්වනේ. දැන් බුදු ගුණ අවසන්ද කියලා ඇහුවා. එතකොට කිව්වා මහරජා ඊ타ත්ම ස්වල්පයක් ඊ타ත්ම ටිකක් ඔය කිව්වේ. නොකියපු බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි කියලා කියා හිටියා. නොකියපු බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි කියලා කියා හිටියා. ඒ වෙලාවේ අහනවා ස්වාමීනි උපමාවකින් කියන්න පුළුවන්ද කියලා ඇහුවා. එතකොට කියනවා සියක් කිරියක වපසරිය තුල යන්තාක් වී වගාවක් ඇද්ද ඒ වී වගාවේ එක වී කරලක වී ඇට ටික වගේ චුට්ටයි කිව්වේ. නොකියපු බුදු ගුණ සියක් කිරියක වපසරිය තුල තියෙන වී කරල් වගේ කියලා කිව්වා. ස්වාමීනි තව උපමාවක් කියන්න කිව්වා. මහරජ දෙගොඩ තලා යන ගඟකට අල්ලනවා ඉදිකටු මලක්. ඒ කියන්නේ ඉදිකටු සිදුර. ඒ ඉදිකටු සිදුරෙන් ඇතුල් වී පිට වී යන ජලයේ යන්සේද කියපු බුදු ගුණ එච්චරයි නොකියපු බුදු ගුණ දෙගොඩ තලා යන ගඟ වගේ කියලා කිව්වා. ස්වාමීනි තව උපමාවක් කියන්න කිව්වා. මහරජ අහසේ පක්ෂියෙක් පියාසර කරනවා. ඒ පක්ෂියාගේ පියාපත් වලට වැසුණු අහසද වැඩි නොවැසිච්ච අහසද වැඩි කියලා ඇහුවා. මහරජ අර නොවැසුණු අහස අනන්තයි. ඒ වගේ බුදු ගුණ අනන්තයි කිව්වා. සාදු සාදු ස්වාමීනි ඔබ වහන්සේ අනන්ත බුද්ධ ගුණයට ගැලපෙන උපමාවක්මයි දේශනා කරේ කියලා කිව්වා. එහෙනම් පින්වතුනි ඒ කාරණෙන් අපිට පැහැදිලි නේද බුදු ගුණ අනන්තයි කියන එක? නේද? බුද්ධ ගුණ අනන්තයි. තවත් තැනක කියවෙනවා ධර්මයේ කල්පයක් පුරාවට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වෙන කිසිම ධර්මයක් දේශනා නොකොට බුදු ගුණ පමණක් කිව්වත් කල්පයක් පුරාවට වෙන ධර්මයන් දේශනා නොකොට බුදු ගුණ කිව්වත් බුදු කෙනෙකුටවත් බුදු ගුණ අවසන් කරන්න බෑ. කල්පය ගෙවිලා අවසන් වෙනවා කියලා වදාලා. පින්නතුනි අපි වැනි අය වචන කතා කරන විදිහට නෙවෙයිනේ බුදුරජාණන් වහන්සේලා වචන කතා කරන්නේ නේ. අපි වැනි කෙනෙක් පින්නතුනි අරහං කියන වචනේ එක වතාවක් කියනකොට ආනන්ද ස්වාමීන් වහන්සේට අරහං කියන වචනේ 8 වතාවක් කියන්න පුළුවන්. ආනන්ද ස්වාමීන් වහන්සේ අරහං කියන වචනේ එක වතාවක් කියනකොට බුදුරජාණන් වහන්සේට අරහං කියන වචනේ 16 වතාවක් කියන්න පුළුවන්. ඒ කියන්නේ අපි වැනි කෙනෙක් එක වචනයක් කතා කරනකොට බුදුරජාණන් වහන්සේට වචන 128ක් කතා කරන්න පුළුවන්. තේරුණාද? ඒ තරම් පින්නතුනි බුදු කෙනෙක්ගේ වාක් විලාසය පිරිසිදුයි. දැන් අපිට මේක හිතෙන්න පින්නතුනි
ඒ කියන්නේ අපි කතා කරන භාෂාවත් එක්ක එච්චර වේගෙන් කිව්වොත් කොහොමද තේරුම් යන්නේ කියලා. ඒකයි කියන්නේ බුදුවරුන්ගේ හැකියාව, කුසලතාවය, ඒ ඥාන සම්භාර අපි කාටවත් මයින්න පුළුවන් කමක් නැහැ. අඩුම තරමේ උන්වහන්සේගේ පින්නතුනි සාමාන්‍ය මේ මසස, ඒ කියන්නේ නේත්‍ර ධාතුව ගැනවත් අපිට හිතා ගන්න බෑ. එක තැනකදී කියවෙනවා පින්නතුනි යම්කිසි කෙනෙක් විශාල තල කරත්තකින් එක තල ඇටයක් අතට ගන්නවා. ඒ තල ඇටේ අතට අරගෙන කියනවා මේ බලන්න මගේ අතේ තියෙන තල ඇටේ කියලා බුදුරජාණන් වහන්සේට පෙන්වනවා. එයා කාටවත් නොපෙනෙන්න ඒ තල ඇටේ හොරෙන් ලකුණක් තියාගෙන තමයි අනිත් පැත්ත පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේට කියනවා දැන් මේ තල කරත්තේ මම මේ තල ඇටේ හංගනවා. ඔබ වහන්සේ මේක හොයලා දෙන්න ඕනි කියලා කියනවා. තේරුණාද? පින්වත්නි අර තල කරත්තේ අර තල ඇටේ හැංගුවට පස්සේ 이르දි බලේ නැතුව දිවස නැතුව මස්සසෙන් පමණක් සාමාන්‍ය මිනිස්සෙන් පමණක් බුදුරජාණන් වහන්සේ පින්වත පෙන්වුවේ මේ තල ඇටේ නේද කියලා හරියට මේක අරන් පෙන්නනවා. ඔබ කල්පනා කරලා බලන්න පින්වතුනි තථාගතයන් වහන්සේගේ වාක් විලාසය නේත්‍ර ධාතුව ඒ තරම් පිරිසිදුයි. උන්වහන්සේගේ වචන පිරිසිදුයි. නේත්‍ර ධාතුව පිරිසිදුයි. දැන් පින්නතුනි අපි වැනි අයට පැයක් හමාරක් බණ කියද්දි හරි අමාරුයි. තේරුණාද? බුදුරජාණන් වහන්සේ පින්නතුනි එක දිගට සතිය හමාර දේශනා කළත් එක දාඩිය බිඳුවක්වත් උන්වහන්සේගෙන් වැටෙන්නේ නැහැ. ඒක නිසා ඔබ මේ බුද්ධ ගුණයට පහදින්න සර්වඥයන් වහන්සේගේ තියෙන ඒ සර්වඥතා ඥාණයට පහදින්න. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කිරීම අපට මහා ආරක්ෂාවක්, මහා රැකවරණයක්. අද අපි මාතෘකා කරපු ගාථාව ඇතුළත් වෙන්නේ මොන සූත්‍රයටද? ඒක දන්නවද? කියන්න බලන්න දන්න කෙනෙක් ඉන්නවනම් සංයුත්ත නිකායේ එන දජග්ග සූත්‍රය. ඒ සූත්‍රය ගොඩාක්ම ප්‍රසිද්ධ පිරිත් පොතේ තියෙන නිසා. පිරිත් පොතේ තමයි අද අපි මාතෘකා කරපු ගාථාව තියෙන ඉතිපිසෝ පාඨේ දජග්ග සූත්‍රය. ඔය දජග්ග සූත්‍රයේ පින්නතුනි අපේ ලංකාවේ පරණ මුතුන් මිත්තෝ මහා සංඝ රත්නය නිතර සජ්ජායනා කරපු ආරක්ෂාවට ළඟ තබාගත්තු උතුම් දේශනාවක්. මට මතකයි එක සිද්ධියක් දීඝවාපී මහා සෑය බඳින කාලේ. ඉතින් ස්වාමින් වහන්සේලා පවා ගල් ගඩොල් ආදී අරගෙන පින්නතුනි සෑයේ උඩට වඩිනවා ඉනිමම් පෙති දිගේ. එක්තරා ස්වාමින් වහන්සේ නමක් උඩට ලිස්සුවා. එතකොට යට ඉන්න ස්වාමීන් වහන්සේලා කිව්වා "ඇවැත්නි දජග්ග පිරිත සිහි කරන්න" කියලා කිව්වා. ඒ ස්වාමීන් වහන්සේට පින්නතුනි දජග්ග පිරිත සිහි කරන්න වෙලාවක් නැහැ මේ වැටිගෙන එද්දි. නමුත් අර කියපු වචනේ ඇහුණා. ඒ ස්වාමීන් වහන්සේ එකටම කිව්වා "දජග්ග පිරිත මා රකීවා" කියලා. උන්වහන්සේ ලිස්සගෙන වැටුනේ එක සැරේ පහලට කඩාගෙන වැටුණා නෙවෙයි. ඒ ස්වාමීන් වහන්සේ දජග්ග පිරිත මා රකීවා කියනකොට ගර්භේ හරියට එද්දී ගර්භෙන් එළියට පින්නතුනි පැන්න ගඩොල් දෙකක්. ඒ ස්වාමීන් වහන්සේගේ පාතිය වුණා අර ගඩොල් දෙකේ උඩ. ස්වාමීන් වහන්සේලා ඉනිමම් පෙති තියලා බිමට උන්වහන්සේ වැඩමුවා. එතකොට පින්නතුනි ඔබ කල්පනා කරලා බලන්න මේ බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කිරීම ඒ තරම් මහා ප්‍රබල දෙයක්. මේවා අද වෙද්දි පින්නතුනි අපේ මිනිස්සුන්ගෙන් ගොඩාක් ඈතට ඈත් වෙලා. තේරුණාද? ගොඩාක් ඈතට ඈත් වෙලා දැන් පින්නතුනි අපිට මොන කරදරේ ආවත් සතුට ආවත් අපි කරන්නේ වෙන දේවල් නේද? අපේ සතුටට අපි සිහි කරන්නේ වෙන දේවල්, දුකට සිහි කරන්නේ වෙන දේවල්. හැබැයි බුදුරජාණන් වහන්සේ අපට වදාළේ ඕනෑම මොහොතක සිහිපත් කරන්න බුද්ධ ගුණය. පින්නතනි බුදුරජාණන් වහන්සේගේ මේ බුදු ගුණ සිහි කිරීම ඒ තරම් බලවන්ත දෙයක්. යම් කෙනෙකුට පින්නතනි බුදුරජාණන් වහන්සේ ගැන සිහි කිරීම තියෙනවා නම්, බුදු ගුණේ මෙනෙහි කිරීම තියෙනවා නම්, ඒ බුදු ගුණ මෙනෙහි කරන කෙනාව පුච්චන්න පින්නතනි නිරේ තියෙන ගින්නට බෑ.
බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරන කෙනා තිරිසන් ලෝකේ ගාටවන්න බෑ. ඒ තරම් පින්නතුනි මේ බුද්ධ ගුණය ආශ්චර්යවත්. ඒ වගේම තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ගුණ මෙනෙහි කරන කෙනාට තිරිසන් ලෝකෙට ගෙනල්ලා අසුචි කට ගාවන්න බෑ. പ്രേත ලෝකේ අසුචි කට ගාවන්න බෑ. මල මුත්‍රා කවවන තත්ත්වයට පත් කරවන්න බෑ. പ്രേතයන් බවට පත් වෙන්නේ නෑ. ඒ තරම් පින්නතුනි මේ බුද්ධ ගුණය හරි ආශ්චර්යවත් දෙයක්. අද මේ ධර්ම දේශනාව පින්නතුනි මිනිස්සු අහගෙන ඉන්නවනම්, අමනුෂ්‍යව අහගෙන ඉන්නවනම්, දෙවිවරු අහගෙන ඉන්නවනම් ඒ සියලුම දෙනාට පින්නතුනි මහා සැපයක් පිණිස පවතිනවා. අද අපි මේ කතා කරන මාතෘකාව. ඒ තරම්ම ප්‍රබල මාතෘකාවක්. මේ ඉතිපිසෝ පාඨ කියන්නේ කොයි වගේ දෙයක්ද කිව්වොත් ලෝකේ තියෙන බලගතුම ගාථාව ඉතිපිසෝ පාඨය. මේ ධර්මයේ පින්නතුනි එකම රසකින් යුක්තයි. ඒ තමයි පින්නතුනි විමුක්ති රසය. කරුණු දෙකක් විදිහට ගත්තොත් අපි මේකට කියනවා ධර්මය සහ විනය. කාරණා තුනක් විදිහට අපි ගත්තොත් කියනවා ත්‍රිපිටකය. සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය. පහක් විදිහට ගත්තොත් අපි මේකට කියනවා නිකාය පහ. මොනවාද? දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය. නවයක් විදිහට ගත්තොත් කියනවා නවාංග ශාස්ත්‍රු ශාසනය. 84000ක් විදිහට කිව්වොත් කියනවා 84000ක් ධර්මස්කන්ධය. 84000ක් ධර්මස්කන්ධය එක තැනකට සම්පින්ඩණය කරලා දේශනා කරාද ඒ එකම ගාථා රත්නය ඉතිපිසෝ පාඨය. මේ ලෝකේ තියෙන ඒ තරම්ම බලගත් ගාථාවක්. පැරණි අපේ දෙමව්පියෝ අහසේ අකුණු පුපුරනකොට කිව්වේ ඉතිපිසෝ පාඨය කියන්න. ඒක නිසා පින්නතුල්ලාට මම සිහිපත් කරන්න කැමතියි මේ ඉතිපිසෝ පාඨ පින්නතුනි ගේකට ඇතුළු වෙනකොට ඉතිපිසෝ පාඨ කියන්න. උදේ පාන්දර වතුර ටික මුල්ම වතුර ටික බොද්දී වතුර වීදුරුව අතේ තියාගෙන ඉතිපිසෝ පාඨ කියන්න. ලෙඩෙකුට උපස්ථාන කරද්දී තෙල් බෙහෙත් ටිකක් ගාදී ඉතිපිසෝ පාඨ කියමින් තෙල් බෙහෙත් ටික ගන්න. කෑම ටික කනකොට ඉතිපිසෝ පාඨ කියන්න. වතුර ටික නානකොට ඉතිපිසෝ පාඨ කියන්න. නිරන්තරයෙන්ම පින්නතුනි මේ ඉතිපිසෝ පාඨ මෙනෙහි කර ඉන්න. එක දවසකට පින්නතුනි 100 වර 10 වර පුළුවන් නම් කමක් නැහැ මේ ඉතිපිසෝ පාඨ සිහිපත් කරන්න. ඒ තරම් මහානුභාව සම්පන්නයි. අද සමහර විට මට මෙතන පේන මූණු වලින් මම දන්නවා මගේ ධර්ම දේශනා අහන්න එන පින්නතුන්ලා ඉන්නවා. ඒ පින්නතුන්ලා මේක වාර ගණනාවක් මේ දේශනාව අහලා ඇති. එයාලට හිතෙන්න පුළුවන් අද අනේ වෙන බණක් කියයි කියලා නේද ආවේ. එහෙම හිතන්නවත් එපා. පින්නතුනි එක වාරේ නෙවෙයි දසදහස් වර නෙවෙයි ලක්ෂ වර පුළුවන් නම් තේරුණාද? අපිට එච්චර ආයු කාලයක් නැහැ ලක්ෂ වර අහන්න. නමුත් අපි මේ දේශනාවන් නිතර පින්නතුනි ඇසිය යුතුයි, ලක්ෂ වර සිහි කළ යුතුයි. ඒ තරම්ම පින්නතුනි මේ බුද්ධ ගුණ මෙනෙහි කිරීම, සජ්ජායනා කිරීම, ශ්‍රවණය කිරීම අපට මහා ප්‍රයෝජනයක්. ඉතින් ඒක නිසා පින්වත්නි අපි දැන් සරලව මෙහි තේරුම ටිකක් තේරුම් ගනිමු. ඉතිපිසෝ භගවා අරහං. මේ කරුණ වලින් බුදුරජාණන් වහන්සේ රාග ద్వේෂ මෝහ නැති කෙනෙක්. මම මේ සරලවම කියන්නේ. මේ කරුණ වලින් බුදුරජාණන් වහන්සේට රාගය, ద్వේෂය, මෝහය නැති කෙනෙක්. ඒ කියන්නේ හිතේ ඇතිවෙන රාගය බුදුරජාණන් වහන්සේට නැහැ. තරහ නැහැ. මුලාවන මෝහය බුදුරජාණන් වහන්සේට නැහැ. ඒ කාන්තෙන්ම බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ නමක්. ඉතිපිසෝ භගවා අරහං. සම්මා සම්බුද්ධෝ. සම්මා සම්බුද්ධ කියලා කියන්නේ මොකක්ද? ගුරුපදේශ නැතිවම අතීත අනාගත සර්ව ධර්මයන් චතුරාර්ය සත්‍යයට නංවලා උන්වහන්සේ අවබෝධ කළා. ගුරුවරයෙක් නැතුව පින්නතුනි චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ අවබෝධ කළේ. ඒ නිසා උන්වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියනවා.
ඇයි බුදුරජාණන් වහන්සේට විද්‍යාචරණ සම්පන්න කියන්නේ? අෂ්ට විද්‍යාවන්ගෙන් 15 චරණ ධර්මයන්ගෙන් බුදුරජාණන් වහන්සේ සමන්විතයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පින්වත්නි විද්‍යාචරණ සම්පන්නයි. ඇයි උන්වහන්සේට සුගත කියන්නේ? සුන්දර නිර්වාණ මාර්ගයේ ගමන් කරලා බය නැති, තැති ගැනීම නැති, ලොමු නැහැ ගැනීම නැති, ශෝක වැළපීම් දුක් දුන්නස් සුසුම් හෙලීම් නැති නිත්‍ය මංගල පරම සුන්දර අමා මහ නිවනටපත් වුණා. මොකද්ද උන්වහන්සේ ගමන් කරපු සුන්දර නිවන් මඟ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සුන්දර නිවන් මගේ ගමන් කරලා උන්වහන්සේ සුන්දර නිවනටපත් වුණා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සුගතයි. ලෝකවිදූ කිව්වේ ඇයි? උන්වහන්සේ සියලු ලෝකයන් අවබෝධ කළා. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, සතර අපාය. දැන් අපිත් එක්ක වාහනේ එන ගමන් මහත්තයෙක් කිව්වා ස්වාමීන් වහන්සේ මේ පුංචි පස් චුට්ටක කොච්චර ජීවින් නැති නේද කියලා. ඒක ඇත්ත. දැන් අද අපිට මෙතන බණ අහනවා පේන්නේ මිනිස්සු ටික විතරයි නේ. තව කී දෙනෙක් ඇද්ද? ඒ සියලු ලෝක බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. ඒ ලෝකයන්ගෙන් උන්වහන්සේ සදහටම නිදහස් වුණා. ඒක ගැඹුරෙන් කියනවා නම් උන්වහන්සේ පින්වතුනි අවබෝධ කළා. ඇස අවබෝධ කළා, ඇසෙන් නිදහස් වුණා. කන අවබෝධ කළා, කනෙන් නිදහස් වුණා. නාසය අවබෝධ කළා, නාසයෙන් නිදහස් වුණා. දිව අවබෝධ කළා, දිවෙන් නිදහස් වුණා. කය අවබෝධ කළා, කයෙන් නිදහස් වුණා. මනස අවබෝධ කළා, මනසින් නිදහස් වුණා. තේරුණාද? පංච උපාදානස්කන්ධ ලෝකේ අවබෝධ කරලා අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේ සියලු ලෝකයෙන් නිදහස් වුණා. ඒ බුදුරජාණන් වහන්සේ කාන්තේම ලෝකවිදු. අපි මේවා තමයි පින්නතුනි බුදුගුණ හැටියට මෙනෙහි කරන්න ඕනි. දැන් අපි මෙනෙහි කරන්නේ මොනවාද? දැන් අද මේක සංවිධානය කරපු අය ගෙදර ගිහිල්ලා කතා වුණොත් අනේ මේ අපි හොඳට කරා නේද? කමක් නෑ ඒකත්. පුළුවන් නම් එයාලත් අද මේ කියා දෙන බුදුගුණේ මෙනෙහි කරන්න ගෙදර ගිහිල්ලා. හරිද? එහෙම නැතිනම් මෙනෙහි කරනවා අනේ අපට ගොඩාක් මේ පින් දීලා ගියා කට්ටිය. ඕව මෙනෙහි කරනවා. ඊට වඩා හොඳයි මේ බුදුගුණේ මෙනෙහි කරන්න. එහෙම නැතිනම් ගිහිල්ලා මෙනෙහි කරයි කට්ටිය මෙතෙන් එන අය අනේ හාමුදුරුවෝ හොඳට බණ කිව්වනේ. නෑ පින්නතුනි මේ බුදුගුණේ මෙනෙහි කරන්න. මේ ඉතිපිසෝ පාඨය මෙනෙහි කරන්න. ඒක තමයි අපේ ජීවිතේට තියෙන රැකවරණය. ඒක තමයි අපේ ජීවිතේට තියෙන ආශිර්වාදය, ආරක්ෂාව. ඒකෙන් අපේ හිත නිවිලා යනවා. සැනසෙල්ලටපත් වෙනවා. අපේ ජීවිතේට විශාල රැකවරණයක් බවට පත් වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ ලෝකවිදූ වගේම අනුත්තරෝ පුරිස ධම්ම සාරථි. ඇයි අනුත්තර පුරිස ධම්ම සාරථි කියලා කියන්නේ? මොකක් නිසාද? ඒ බුදුරජාණන් වහන්සේ අකීකරු දෙවියන්, බඹුන්, යක්ෂයන්, සිද්ධ විද්‍යාදරයන්, ගරුඩ රාක්ෂ ආදී සියලුම දෙනා උන්වහන්සේ දමනය කළා. ඒ බුදුරජාණන් වහන්සේ සත්වයන් දමනය කරන්නේ එක්ක ඊර්දියෙන්. උන්වහන්සේ ගල් පොළවේ කිමිදලා වෙන තැනකින් මතු වෙනවා. වතුරේ උන්වහන්සේ සක්මන් කරනවා මතු පිට පොළවේ මතු පිට ගමන් කරන්න වගේ. අහසේ යනවා පින්නතුනි පක්ෂියෙක් යන්න වගේ. ඉරහඳ දෙක උන්වහන්සේට පුළුවන් පින්නතුනි අතෙන් ස්පර්ශ කරන්න. ආශ්චර්යවත් නැද්ද? ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තේම ආශ්චර්යයි. එහෙම නැතිනම් පින්නතුනි ආදේශනා ප්‍රාතිහාරයෙන් ඒ කියන්නේ හිත බල බලා හිතේ තියෙන දේ කියනවා. ඔබ දැන් හිතන්නේ මේක, ඕක ඔබ හිතුවොත් ඊළඟට ඔබට හිතන්න වෙන්නේ මේක කියලා කියනවා. ඒ තරම්ම උන්වහන්සේ පින්නතුනි ආශ්චර්යවත් දමනය කිරීම. ඒකට කියනවා ආදේශනා ප්‍රාතිහාරය කියලා. ඒ වගේම උන්වහන්සේ කුසල් අකුසල්, හොඳ නරක, යහපත අයහපත කියා දීලා පටිච්ච සමුප්පාදය, පංච උපාදානස්කන්ධය, ආයතනය, ස්කන්ධ ධාතු මෙවැනි ගාම්භීර ධර්මයන් කියා දීලා සත්වය දමනය කරවනවා.
උන්වහන්සේට අනුත්තර පුරිස ධම්ම සාරතේ කියනවා. ඒ දමනය කිරීම පින්නතුනි හරි පුදුමයිනේ. පටාචාර කියලා කියන්නේ අවුරුදු මට හිතෙන්නේ 20ක 21ක ගෑනු ළමයෙක්. මොකද එයා ගෙදරින් ගියේ අවුරුදු 16 දී 20ක් 21ක්වත් නැතුව ඇති ඔය අතර දැප්පෙට මූණ දීලා දරුවෝ දෙන්න නැති වෙලා ස්වාමියා නැති වෙලා දෙමව්පියෝ නැති වෙලා පිස්සියක් වෙලා පාට යනකොට පාරේ යන මිනිස්සු පටාචාරගේ රත්තරන් පාට ඇඟට රාග හිතින් අත තිව්වා. සමහර මිනිස්සු ගල් දාලා ගැහුවා. සමහර මානාධික කාන්තාවෝ පටාචාරගේ ඇඟට කෙල ගැහුවා චී විතරක් යන හැටි කියලා. පින්නතුනි පටාචාරගේ పూర్වයේ පින්බලයට ජේතවනාරාමයට යන පාර පේනවා. පටාචාරා එන මග වළක්වන්න ජේතවනාරාමයේ ඉඳපු මිනිස්සු සූදානම් වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා නෑ එයාට එන්න දෙන්න. ලෝකේ ඔක්කොටම පටාචාර පිස්සියා බුදුරජාණන් වහන්සේ විතරයි දන්නේ ගෞතම බුදු සසුනේ විනයදර භික්ෂුණීන් අතර අග්‍ර වෙන්න පින් ඇති කෙනා මේ ඉන්නේ කියලා. දැන් ඔබ වෙනම ලෝකෙක නේද? දැක්කද බුදු ගුණයක තියෙන අසිරිය? හිතන්න පින්නතුනි මාවැනි කෙනෙක් මෙහෙම කියනකොට මෙච්චර හිතට සැනසෙල්ලක් දැනෙනවා නම් ප්‍රඥාවෙන් අග්‍රේශ්වර බුද්ධ විලාසෙන් බණ කියන සාරිපුත්ත මහරහතන් වහන්සේ වැනි අය ධර්ම දේශනා කරනකොට කොහොම තියෙන්නේ නැද්ද? ඒ බුදු ගුණ කියනකොටනේ එදා පටාචාරට කිව්වේ නැගණිය සිහියෙන් එන්න. ඔච්චරමයි. පටාචාරට පිස්සු හොඳ වුණා. සංසාරේ ආදීනව කියලා දුන්නා. ධර්මාවබෝධයටපත් වුණා. වාසෙට්ටි කියලා තව අම්මා කෙනෙක් හිටියා. ඒ අම්මට හිටියේ එක පුතයි. පුතා මරණයටපත් වුණා. පුතා මරණයටපත් වුණාට පස්සේ පින්නතුනි අර වාසෙට්ටි කියන අම්මට පටාචාරට වගේම පිස්සු හැදුනා. අවුරුදු 3ක් රත ගාලවල් වෙලා අස්ව ගාලවල් වල කුණු ගොඩන් දාන තැන්වල මේ අම්මා ඇවිද ගියා. කුණු භාජනවල තිබිච්ච ඉඳුල් භාජනවල තිබිච්ච ඉඳුල් කකා ගියා. මිතිලා නගරයට පින්නතුනි වඩිනවා බුදුරජාණන් වහන්සේ. කිසිම ආකාරයකින් බියක් නැති, තැති ගැනීමක් නැති, ලොමු දැහැ ගැනීමක් නැති රත්තරම් පාටෙන් බබලන අබිනීල නෙත් ඇති සූර්ය වංශයේ උපන් සදහම් මැස්සති බුදුරජාණන් වහන්සේ දැක්ක විතරයි අර වාසෙට්ටි කියන අම්මට පිස්සු හොඳ වුණා. බලන්න පින්නතුනි රූපේ දැකලා සුවපත් වෙනවා නම් දහම අහලා කොහොම සුවපත් වෙන්නේ නැද්ද? එහෙම හිතෙන්නේ නැද්ද මේවා ඇහෙනකොට? බලන්න කිසා ගෝතමී ඔබ දන්න කතා ටිකක් මම මේ කියන්නේ. කිසා ගෝතමී පින්නතුනි දරුවා මැරිලා. හැමෝම කිව්වා දරුවා මැරිලා කියලා. පැහැදිලිද? ඒත් මෙයා පිළිගන්න කැමති නෑ මැරිලා කියලා. මම පහුගිය කාලේ වීඩියෝ කටයක දැක්කා තමන්ගේ පුතා මැරිලා අම්මා කියනවා මගේ පුතාගේ ඇඟ මිනි පෙට්ටිය ගෙදර ගෙනල්ලා. අම්මා අර මිනිහා අත ගන්න ගමන් කියනවා අනේ කවුරු හරි බෙඩ්ෂීට් එකක් ගේන්නකෝ. මේ පුතා මැරිලා නෑ මෙයාට මේ ෆෑන් වල AC වල සීතලට මේ සීතල තියෙන්නේ. ඒ අම්මා කැමති නෑ පිළිගන්න පුතා මැරිලා කියලා. කිසා ගෝතමිත් එදා එහෙමයි. කිසා ගෝතමීට සමහරු බැන්න සමහරු දොස් කිව්වා. පින්වන්ත උපාසක කෙනෙක් කිව්වා දුව මේ ලෝකේ සත්වයන්ගේ කෙලෙස්වල උදුරා දාන සත්වයන්ව සුවපත් කරන මහා වෛද්‍යචාර්යයන් වහන්සේ වැඩ ඉන්නේ අන්නහවල් විහාරේ වැඩ ඉන්නවා ගිහිල්ලා මුණ ගැහෙන්න. බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මගේ පුතා සනීප කරන්න ඔබ වහන්සේ වෛද්‍යවරයෙක්. ඔව් මම වෛද්‍යවරයෙක්. පුළුවන්ද? බෙහෙත් ඕනි. ගේනවද? බුදුරජාණන් වහන්සේ ඔය වෙද්දි දන්නවා කිසා ගෝතමී යන ගෙවල් ටික මොනවාද කියලා මේ බෙහෙත හොයාගෙන. බුදුරජාණන් වහන්සේ වදාලා යන්න අබ මිටක් ඕනි. යන්න නැගිටලා හැරෙනවත් එක්කම භාග්‍යතුන් වහන්සේ වදාලා
හැබැයි අබ ගේන්න ඕනි කිසි කෙනෙක් නොමැරිච්ච ගේකින්. ගෙදරකට ගිහිල්ලා අබ ටික අරන් එන්න හැරෙනවත් එක්ක මතක් වුණා නොමල ගේකෙන්නේ. මේ ගෙදර කවුරු හරි මැරුණාද? අපේ දුව මැරුණා, පුතා මැරුණා, ස්වාමියා මැරුණා. හැම ගෙදරකෙම ඇහෙනවා. අන්න කිසා ගෝතමීගේ ඔළුවට ගියා මේ පුතා මැරිලා. අර මිනිස්සු කිව්වා හරි. දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම මනුස්සාති මනුස්ස තුන් ලෝකෙටම අග්‍ර හිරු මඩල මට මේක අවබෝධ කරන්නයි මේ අබහුර හොයාගෙන ඉන්න කිව්වේ. සොහනට ගිහිල්ලා මලකුණ සොහනේ තියලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා ධර්මය අහලා මාර්ගඵල අවබෝධයෙන් සසරින් එතර වුණා. පින්නතුනි බලන්නේ දමනය කරන ලස්සන. කොයිතරම් ආශ්චර්යයිද පින්නතුනි මේ දමනය කිරීම. ගර්භණී අම්මගේ බෙල්ල කපලා අත කපලා දාන අඟුලිමාල නිවී සනසීගේ සම්බුදු සිරිපා ළඟ. පුංචි කිරි දරුවන්ගේ ඇඟිලි කපලා මාන ගොතපු අඟුලිමාල නිවී ගියේ අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ අනුත්තර වූ පුරිස ධම්ම සාරථි ගුණය ඉදිරියේ. ඒ තරම්ම පින්නතුනි මේ බුදු ගුණ ආශ්චර්යයි. ඒ තරම්ම මේ බුදු ගුණ පුදුම සාගතයි. ඒ බුදුරජාණන් වහන්සේ පින්වත්නි ඒ කාන්තයෙන්ම අනුත්තර වූ පුරිස ධම්ම සාරථි. පින්වතුනි නොයෙක් අය දමනය කළා. නොයෙක් පිරිස් උන්වහන්සේ ඉදිරියේ දමනය වුණා. ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේගේ තව ගුණයක් තියෙනවා සත්තා දේව මනුස්සානම්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ ගුරුවරයා, මනුස්සයන්ගේ ගුරුවරයා. සමහර අය කියනවා දෙවියන්ට නිවන් අවබෝධ කරන්න බැරිලු. ඒක ලොකු බොරුවක්. දෙවිවරු දසදහස් ලක්ෂ කෝටි ගණන් ඉන්නවා දැනටත් මාර්ගඵලලාභී. බුදුරජාණන් වහන්සේ සත්තා මනුස්සානන් නෙවෙයි, සත්තා දේව මනුස්සානන්, දෙවියන්ගේ මිනිසුන්ගේ ගුරුවරයා. මංගල සූත්‍රයේ වදාළ වෙලාවේ අසංකේය ගණන් දෙවිවරු මාර්ගඵල ලැබුවා. පරාභව සූත්‍රයේ දේශනා කරපු වෙලාවේ අසංකේය ගණන් දෙවිවරු මාර්ගඵල ලැබුවා. උන්වහන්සේ දෙවියන්ගේ මනුස්සයන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ. ඒක නිසා අපේ හිත අපි පින්නතුනි පහදා ගන්න ඕනි ඉතාමත්ම ඉහළින්. ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේ පින්නතුනි බුද්ධ කියලා කියන්නේ තමන් වහන්සේ අවබෝධ කරපු ධහම අනිත් අයට අවබෝධ කරන්න දේශනා කළා. ඒ නිසා උන්වහන්සේට බුද්ධ කියලා කියනවා. ඇයි භගවා කියලා කියන්නේ? අපි මෙතෙක් වෙලා කතා කළ අනන්ත බුදුගුණ දරාගෙන වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ වාග්යවන්තයි. මහා පුරුෂ ලක්ෂණ 32කින් සෝභමාන ශරීරයක් දරාගන්න වාග්යවන්තයි. කරුණාවෙන් සිසිල් වී ගිය හදමඩලක් දරාගන්න වාග්යවන්තයි. හිරුසඳු එළිය පරදවන මහා ප්‍රඥා ලෝකයක් දරාගන්න වාග්යවන්තයි. දස බල ඥාන දරාගන්න, විසරද ඥාන දරාගන්න, තෙසැත්තේ ඥාන දරාගන්න, අට්ඨතිංස මංගල ඥාන දරාගන්න වාග්යවන්තයි. මේ ලෝකෙ පින්නතුනි උන්වහන්සේට රාගය නැහැ, ඒ නිසා උන්වහන්සේ වාග්යවන්තයි. ද්වේෂය නැහැ, ඒ නිසා වාග්යවන්තයි. මෝහය නැහැ, ඒ නිසා වාග්යවන්තයි. මේ භාග්‍ය ගුණයන්ගෙන් උන්වහන්සේ සමන්විත නිසා භගවා කියලා කියනවා. පින්නතුනි මා මේ ඊ타ම සංක්ෂේපයෙන්, ඊ타මත් කෙටියෙන්, දූවිල්ලක් තරම්වත් නැති තරම් කෙටියෙන් මේ ඉතිපිසෝ පාඨයේ අර්ථය මා ඔබට මේ සිහිපත් කළේ. එක අවස්ථාවක මහා තෙරුන් වහන්සේලා දෙනම කතා කරමින් යනවා. ඒ දෙනම යන ගමන් කියනවා ආයස්මතුන් වහන්සේ මහ පොළවේ ඉඳලා අකනිටා බඹලව දක්වා තියන්න පුළුවන් විදිහට බුදුගුණ පොත් ලිව්වොත් නම් බුදුගුණ අවසන් වෙයි නේද කියලා. තේරුණාද කියපු එක? මහ පොළවේ ඉඳලා අකනිටා බඹලව දක්වා පොත් තැන්පත් කරන්න බුදුගුණ ලිව්වොත් බුදුගුණ අවසන් වෙයි නේද කියලා ඇහුවා. ඊට ඉදිරියෙන් තවත් මහා තේර
ස්වාමීන් වහන්සේලා දෙනමක් වඩිනවා. ඒ ස්වාමීන් වහන්සේලා කියා හිටියා ආයස්මතුනි බුදු ගුණයට අපහාස කරන්න එපා. බුදු ගුණයට අවමන් කරන්න එපා. අකනිටා බඹලව දක්වා කියන්න පොත්පත් ලිව්වා කියලා බුදු ගුණය අවසන් කරන්න බෑ කිව්වා. ඒ තරම්ම බුදු ගුණ ඒ තරම්ම අනන්ත අප්‍රමාණයි පින්තුනි බුදු ගුණ. ඒ නිසා ඔය පින්නතුන්ලා මේ බුදු ගුණයට පහදින්න ඕනි. පින්නතුනි බුදු ගුණ සිහි කරපු ළමයෙක් ගැන සොහනකට සම්බන්ධ සිද්ධියක් චුට්ටක් මතක් කරන්න. ඔය පින්නතුන්ලා අහලා තියෙනව නේද නමෝ බුද්ධාය කියලා වාක්‍යයක්. අහලා තියෙනවද? ඒක ඔය පින්නතුන්ලා පාවිච්චි කරනවද නමෝ බුද්ධාය කියන එක? ඕක අපේ රටේ ප්‍රසිද්ධ භාවනා මධ්‍යස්ථානික ස්වාමීන් වහන්සේලා කියද්දී හාමුදුරුවරුත් ඕකට බැන්නා, ගිහියොත් ඕකට බැන්නා. නමුත් පින්නතුනි මේ වාක්‍ය මහා ගරු ගාම්භීර වාක්‍යයක්. නමෝ බුද්ධාය කියන්නේ බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. අපේ තාත්තලා ඒ කාලේ අපි පොතක් ගත්තම ඉස්සෙල්ලාම ලියන්න දෙන්නේ ඕක. ඔබට මතක නැද්ද එහෙම? අපි ලිව්වේ ඒකනේ. අපිට දැන් ලොකු වෙලා good morning කියන එක ලොකු වෙලා. තෙරුවන් සරණයිවත් නැහනේ. නමෝ බුද්ධාය කීම ගැන කෝපනවාදෝ බිහියෝති කවර කතාද? පින්වත්නි රජගහ නුවර හිටියා පින්නතුනි මේ එකම වයසේ ළමයි දෙන්නෙක්. බෞද්ධ ළමයා පෝසත් කෙනෙක්, අනිත් ළමයා අබෞද්ධයි. ඒ ළමයා එච්චර පෝසත් නැහැ, දුප්පත් ළමයෙක්. අබෞද්ධ ළමයාගේ තාත්තා දර කඩලා තමයි ජීවත් වෙන්නේ. ඉතින් අර බෞද්ධ ළමයයි අබෞද්ධ ළමයයි හැමදාම ඔබ දන්නව නේද අර කැට ගහන ක්‍රීඩාව. කැට ක්‍රීඩාව කළා. බෞද්ධ ළමයා හැමදාම සෙල්ලම් කරන ගමන් කැටේ වීසි කරන්නේ නමෝ බුද්ධාය කියලා. එක්ක නමෝ බුද්දස්ස කියලා. හැමදාම මේ ළමයා දිනනවනේ. අබෞද්ධ ළමයා කල්පනා කරා මේ වැඩේ හරියන්නේ නැහැ, මාත් දාන්න ඕනි කැටයක් නමෝ බුද්ධාය කියලා. ඒ ළමයා එතකන් දැම්මේ නමෝ අරහන්තානං කියලා. නමෝ අරහන්තානං කියලා කිව්වේ අපේ රහතන් වහන්සේට নমස්කාර වේවා. එයාගේ තාත්තා ඇදහිුවේ එක්කෝ නිගණ්ඨනාත පුත්ත, පකුද කච්චායන, සංජය බෙල්ලට්ටි පුත්ත වෙනි කෙනෙක්. එයාලා රහත් නෑ අරහන්තානං කිව්වට. ඒකින්ද හැමදාම මේ ළමයා පරදිනවා. එදා මොකද කරේ? අර කැටේ දානකොට අර ළමයා නමෝ බුද්දස්ස කියලා කැටේ දැම්ම දින්න. දැන් දෙන්න සමාන හින්දා දිනුම් පෙරදුම් දෙකම සමසමව දෙපැත්තට බෙදෙනවා. එක දවසක් අර මං කිව්වනේ ඔය අබෞද්ධ ළමයා දුප්පතෙක් කියලා. එයාගේ තාත්තත් එක්ක ගියා දර කඩන්න, දර විකුණලා ජීවත් වෙන්නේ. මේ වගේ සොහන තියෙනවා නම් මේවා නම් සොහොන් කියන්න බෑ පින්නතුනි. නේද? මේවා හරි ලස්සනයි නේ. ඒ කාලේ සොහොන් කියන ඒ වගේ මිනි එළියේ. තේරුණාද? මේ නිල් වෙලා ගියපු මිනි ඊට පස්සේ පින්නතුනි ඔය මිනියක් කුණු වෙනකොට පින්නතුනි පණුවේම ගහන්නේ අපට භාවනාවලදී උගන්වනවා භාග්‍යතුන් වහන්සේ පුලවක සංඥාව කියලා සංඥාවක්. තන්නේ කරම පින්නතුනි මේ බාස්මති බත් ගුලි දැකලා තියෙනව නේද? බාස්මති බත් එක දිගයිනේ. බාස්මති බත් ගුලි වගේ පින්නතුනි මිනියකට පණුව ගහද්දි පණු ගුලි. ඉතින් ඒ වගේ සොහොන් ඒව හරි භයානකයි. තේරුණාද? මිනිස්සු යන්නේ නැහැ. අර තාත්තයි පුතයි ඔය සොහන ළඟ කැලේට තමයි ගියේ පින්නතුනි දර කඩන්න. ගවයෝ දෙන්න ලිහුව කරත්තේ තනකොළ කන්න කියලා. ඒ ගවයෝ දෙන්න නගරයට එනකල් වෙන ගවරයන්ක් එක්ක ඇවිල්ලා. තාත්තා කිව්වා පුතේ පොඩ්ඩක් කරත්තේ ළඟ ඉන්න, මේ පොඩි දරුවා සෙල්ලම් කරන වයසේ. පින්නතුනි ගවයන්ගේ පිටිපස්සෙන් ආවා. නගරයට එනකල් ආව තාත්තට පුතා අමතක වුණා. ගවයෝ දෙන්න අල්ලගෙන ආයේ හැරෙන්න යද්දී නගරද්්වාරේ වැහුවා. දැන් පුතා කොහෙද? සොහන ළඟ මහ කැලේ. හරිද? සොහන ළඟ මහ කැලේ. අර තාත්තා නගරේ එළි වෙනකල් තාත්තට නිින්ද යන්නේ. අර පොඩි පුතා බය විවි හිටිය ඇඬුව හරියන්නේ. දැන් රැහැයියෝ කෑ ගහනවා, උලමු කෑ ගහනවා, නරි කෑ ගහනවා, බල්ලෝ කුලල් කා ගන්නවා. බය වුණා ළමයාට කොහොම හරි මහන්සියටම නිින්ද ගියා. පින්වත්නි මොකද්ද දන්නවද උනේ? රෑ මැද යක්කු දෙන්නෙක් යනවා මේ කැලේ මැදින්.
එක යකෙක් යක්කු වුණත් හොඳ යක්කුත් ඉන්නවා සම්මා දිට්ඨිකයි. අනිත්‍ය අක්ෂය මිත්‍යා දෘෂ්ටිකයි. එතකොට මිත්‍යා දෘෂ්ටික යකා අනිත්‍ය යකාට කිව්වා අද නම් උණු උණුවෙන්ම කන්න පුළුවන් අන්න ගොදුරක් තියෙනවා. සම්මා දිට්ඨික යකා කිව්වා මෝඩ යකෝ ඔය ළමයාට එම අත තියන්න එපා. ඔය ළමයා බෞද්ධයෙක්ම වුණොත් අපි විනාශ වෙලා යයි. අපි අළු වෙලා යයි. සතරවරන් දෙවිවරු මිනිස්සු රකින්නවා. වෛශ්‍රවණ දෙවියන්ගෙන් විසුමක් වෙන්නේ. ඒක නිසා පොඩ්ඩක් පරිස්සමින්. අර යක්ෂයා ඇහුවේ නෑ ගිහිල්ලා අර ළමයාගේ ඇඟට අත තිබ්බා. අර ළමයා ක්‍රීඩාවට පුරුදු කරපු නමෝ බුද්දාය නමෝ බුද්දස්ස කියන වචනේ කියපු ගමන් අර යකා වීසි වුණා දාඩිය දාන්න පටන් ගත්තා යක්ෂයාට. අනිත් යක්ෂයාට කිව්වා මෝඩයෝ මං දැන් කිව්වනේ උඹට ඔක කරන්න එපා කියලා. එපා කියපු දේ නුඹ කළේ. දැන් දැක්ක නේද හදාගත්තු විපත මේ ළමයා අපි එළි වෙනකල් රකින්න ඕනි කියලා. එළි වෙනකල් එක යකෙක් අම්මගේ වෙස් ගත්තා අනිත් යකා තාත්තගේ වෙස් ගත්තා. දැන් මේ ළඟ ඉන්නේ යක්කු දෙන්නේ. තේරුණාද? අම්මගේ තාත්තගේ වෙස් ඇරන්. එළි වෙනකල් ළමයා බලාගත්තා. ළමයා කියනවා අම්මේ මට බඩගිනි. අනිත් එකා කියනවා දැන් උඹනේ බය කරේ. ඵලයන්. රජ්ජුරුවන්ගේ රන් තලියේ බෙදලා තියෙන කෑම අරන් වරෙන්. කෑම එකක් බෙදලා ගෙනල්ලා දුන්නා. ඒක කාලා ආම්මේ පිඟානේ කියලා දුන්නා. අර යක්ෂයා ඒකේ අකුරෙන් ලිව්ව රජතුමනි හෙට ඔබ මේ තලිය හොයනවා. ඔබට මේ තලිය හම්බ වෙනවා. මේ ළමයටවත් දෙමව්පියන්ටවත් අනතුරක් කරන්න එපා. මෙයාලා හොරු නෙවෙයි. මෙන්න මෙහෙම සිද්ධියක් වුණා කියලා මේ සිද්ධිය ලිව්වා අර රත්තරන් තැටියේ. පහුවදා ඉතින් රටේ මහා කෝලහලයක්. ඇයි? රන් කහවණු ලක්ෂයක් වටින රජුරුවන්ගේ පිඟාන උස්සලා. අහු වුණා. තාත්තා පහුවදා උදේම ගියා. ළමයා ඉතින් ඉන්නවා. ළමයා හරි සතුටින් ඇහුවා උදේ පාන්දර ඔයා කොහෙද ගියේ කියලා ඇහුවා. ඊයේ බය වුණේ නැද්ද කියලා ඇහුවා. ඊට පස්සේ කියනවා මම මොකටද බය වෙන්නේ? අම්මයි තාත්තයි දෙන්නම මල් ළඟනේ හිටියේ. හිටියද අම්මයි තාත්තයි. ඒ තාත්තා හිතුවා මේ ළමයාට උණ විකාරය ඇවිල්ලාද කොහෙද? කියවනවා. පහුවදා පින්නතුනි තැටි අහුණා රජ්ජුරුවන්ට ගිහින් දඬුවම් කරන්න කියලා පෙන්නුවා. රජ්ජුරුව තැටිය දිහා බැලුවා. බලද්දි රජ්ජුරුවන්ට අර ඔක්කොම යක්ෂයන්ගේ අකුරු පේනවා. රජ්ජුරුව කියවලා කිව්වා මේ ළමයාට හොඳට සලකන්න දෙමව්පියන්ට සලකන්න. බුදුරජාණන් වහන්සේ ළඟට එක්කන් ගියා. එක්කන් ගිහින් ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කාට හරි සොහනක නිදාගත්තත් හොඳට නිින්ද යනවා නම් නිින්ද යන ක්‍රම තියෙනවද කියලා ඇහුවා. දිවා රාත්‍රී යමෙක් බුදුගුණ මෙනෙහි කරනවා නම් ඕනෑම තැනක යාට හොඳට නිින්ද ගිහිල්ලා හොඳට අවදි වෙනවා කිව්වා. දහම් ගුණ හිතනවා නම් හොඳට නිදාගෙන හොඳට අවදි වෙනවා කිව්වා. සංඝ ගුණ හිතනවා නම් හොඳට නිින්ද ගිහිල්ලා හොඳට අවදි වෙනවා කිව්වා. කායගත සතිය වඩනවා නම් මෛත්‍රිය වඩනවා නම් කරුණා භාවනාව වඩනවා නම් කියලා දහම් කරුණු දහම් ගාථා 6ක් දේශනා කළා. තේරුණාද? ඉතින් බලන්න බුදුගුණ මෙනෙහි කිරීම ඒ තරම් ප්‍රබලයි. ඒක නිසා ඔය පින්නතුල්ලා ජීවිතේ පුරුද්දක් කරගන්න මේ බුදුගුණ මානසිකාරය. මං අද සරල ක්‍රමයක් කියලා දෙන්න බෑ හැමෝටම බුදුගුණ මෙනෙහි කරන්න. හැම කෙනෙක්ම පින්නතුනි බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි කියන මානසිකාරය කරන්න. දවසකට 21 වතාවක්වත් ඉතිපිසෝ පාඩ මෙනෙහි කරන්න. තේරුණාද? ඔය පින්නතුනි කඩවල් වල තියෙනවා නව ගුණවැල්. නව ගුණවැල් ගන්න. ඕකට ලේසිම ක්‍රමය තමයි නව ගුණවැල්. ගොඩාක් ජීවිතේ ප්‍රශ්න කරදර බාධක විසඳෙනවා. ඒ බුදුගුණ අනන්තයි කියන මානසිකාරය නැවත නැවත මෙනෙහි කරන්න. මේ මහ පොළවට සතා සිව්පාවට සකල ලෝකෙටම මේ ධර්මයේ වටිනවා. අද ලෝකෙම යුද ගිනි. ලෝකෙම පින්නතුනි ඇතැන් රටවල් වල ඔබ දන්නවනේ භූමිකම්පා. පින්නතුනි මේ ධර්මයේ නැතිවීමේ සාපේ ලෝකෙ මේ පැතිරිලා යන්නේ. ඉස්සරහට මේවා තව තව ප්‍රබල වෙනවා. ඒක නිසා ඔබ බුද්ධානුස්සති මානසිකාරය කරන්න. බුදුගුණ වැඩිීමේ ආනිසංස බුදුගුණ වඩන කෙනාට සුවසේ නිින්ද යනවා. බුදුගුණ මෙනෙහි කරන කෙනා සුවසේ අවදි වෙනවා. බුදුගුණ මෙනෙහි කරන කෙනාට නපුරු හීන පේන්නේ නැහැ.
බුදුගුණ සිහි කරන කෙනාට මිනිස්සු ප්‍රිය කරනවා. අමනුෂ්‍යව ප්‍රිය කරනවා. දෙවිවරු රකින්නවා. වශයෙන් විශෙන් අනතුරු කරන්න බෑ බුදුගුණ සිහි කරන කෙනා. බුදුගුණ සිහි කරන කෙනාගේ මූණ හරි පැහැපත් වෙනවා. බුදුගුණ සිහි කරන කෙනා සුගති ලෝකෙ ඉපදෙනවා. බුදුගුණ සිහි කරන කෙනා මිත්‍යා දෘෂ්ටික පවුල් වල ඉපදෙන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටික පවුලක උපන්නත් කෙටි කලකින් සම්මා දිට්ඨියට එනවා. බුදුගුණ සිහි කරන කෙනා ඉදිරියේ මහා භයානක යක්ෂයෙක් හිටගත්තත් බුදුගුණ මෙනෙහි කරන කෙනාට බයක් හටගන්නේ නැහැ. බුද්ධානුස්සතිය වැඩිම ඒ තරම් ආශ්චර්යවත් වූ අద్භූත වූ මහානුභාව සම්පන්න දෙයක්. ඒ නිසා පින්නතුනි මේ අනන්ත අප්‍රමාණ ආනිසංස ඇති බුදුගුණ මෙනෙහි කරන්න. බුදුගුණ මෙනෙහි කරද්දී පින්නතුනි ලෙඩ රෝග ගොඩාක් අඩු වෙනවා. චිත්ත චෛතසික පිරිසිදු වෙද්දී අපේ හෘදය වස්තුව පිරිසිදු වෙනවා. හෘදය වස්තුව පිරිසිදු වෙද්දී හදවත හරහා ගලන ලේ පිරිසිදු වෙනවා. ඒ ලේ ගමන් කරන රූප කලාපයක් පාසා රූප කලාප පිරිසිදු වෙනවා, නිරෝගී වෙනවා. ඒක නිසා පින්නතුනි හැම දිනාටම බුදුරජාණන් වහන්සේ සිහි කරන්න ලැබේවා. හැම දිනාටම මේ බුදු ගුණයෙන් සැනසෙන්න ලැබෙත්වා. ධාතු කරඬුවක් හෘදය වස්තුවේ තියෙනාසේ ඔබත් බුදු ගුණ සිහි කරලා පූජනීය මිනිසෙක් වෙන්න වාසනාව ලබත්වා. ඉතින් පින්නතුනි සමිති සමාගම් සංවිධාන කීපයක් එකතු වෙලා මේ සුසාන භූමිය අද පින්නතුනි හරියට ධර්මශාලාවක් කරානේ. එහෙම නිකන් සුසාන භූමියක් කියන සංඥාවක්වත් අපිට ඇතුළු වෙද්දිවත් මේ මොහොතේවත් තාම නැහැ. ඒ තරම් ඊ타ත්ම අලංකාර කළා මේ පින්කම කළා. මේ හරිය ලස්සනයි පින්නතුනි මේ පහන් හදලා තියෙනවා. ඒක හරිය ලස්සනයි පින්නතුනි හොඳට පිළියෙල කළා සංවිධානය කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේට ගරුත්වය, ධර්මයට ගරුත්වය, සංඝ රත්නය කෙරෙහි ගරුත්වය ඇති වෙන විදිහට මේ සියල්ල පිළියෙල කළා තියෙනවා. ඉතින් ඒ ගැන පින්නතුනි සංවිධානය කරපු මංජු මහත්තයා ඇතුළු සියලුම දෙනාට අපි විශේෂයෙන් පුණ්‍ය ආනුමෝදනා කරනවා.